මාත් නියෝජ්‍ය ඇමතිවරයෙක්නේ ආණ්ඩුවේ. ඒ කාලේ චක්‍රලේඛෙන් නියෝජ්‍ය ඇමති කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වාහන ප්‍රමාණය 7යි. ඇමතිතුමාට 9යි. අපේ පක්ෂය තීන්දුව කරා නියෝජ්‍ය ඇමතිට එකයි ඇමතිට එක බැගින් පාවිච්චි කරමු වාහන එහෙම පාවිච්චි කරන්නේ නැහැ කියලා. දැන් මට මතකයි මම මේ නියෝජ්‍ය ඇමති ධූරයට පත් වෙලා විජිතේරස් සොදරේ මා එක වාහනේ ගිහිල්ලා මේ සෙස්සිරි පායේ බැස්සට පස්සේ ඉතින් උඩ රට පහත රට සබර ගම නැටුම් නටලා බුලත් දීලා පිළි අරගෙන අපේ නිලධාරි යනකොට මාගේ ලේකම්තුමා කිව්වා පෝටිකෝ යටින් යනකොට නියෝජ්‍ය ඇමතිතුමාගේ වාහනේ මේ තියෙන නිල් රතික ලස්සනට පොලිස් කරලා ඉතින් හොඳට සේවයක් දීලා සිංහ කොඩිය ගහලා ලස්සන බෙන්ස් රථයක් තිබ්බා. ඉතින් අපේ ඇමතිවරු හතරට සහ නියෝජ්‍ය ඇමතිවරු හතරට හම්බෙච්ච වාහන අපි ජනාධිපති තුමීට බාර දුන්නා. මම එක දවසක් මගේ ලේකම්තුමා දිගටම පෙරත්ත කරනකොට මේ වාහන බාර ගන්න කියලා මං අහුවා මගේ නිල රථේ කොහොමද පහසුකම් කියලා. එතුමා කිව්වා මේක ජර්මන් වල හදපු හොඳ බෙන්ස් කාර් එකක්. මේක ඉතින් ඔබතුමා මයියන්ගෙන කෙනෙක් නේ 18 වංගුවේ බහැලා යනකොට ඇඟට නොදැනී බහැලා යන්න පුළුවන් කියලා කිව්වා. මම කිව්වා මගේ ඇඟට නෙමෙයි ජනතාවට කොහොමද දන්නේ අපි පෙට්‍රල් වැඩ කරන්නේ කොහොමද කියලා. හැම පෙට්‍රල් ලීටරෙන් කිලෝමීටර් 4ක් දුවනවා කියලා කිව්වා. මම එතුමාට ගණන් හදලා පෙන්නුවා. මම ඌව බදුල්ල දිස්ත්‍රික්කයේ ඔය වැලිමඩ ඌව පරණගම බණ්ඩාරවල හපුතලේ වගේ ආසනවලත් ඇවිදලා කොළඹ එනකොට ඒ කාලේ 20000ක විතර තෙල් යනවා. ඉතින් අපි ඒ වාහන බාර දුන්නා. එතකොට මෙන්න මේවත් හේතු වුණා අපි මේ සම්දානට අපේ සංස්කෘතියකට අනුව අපි කටයුතු කරනකොට අපි වෙනස් සංස්කෘතියකට අනුව කටයුතු කරනකොට ඒවා පොඩි රිදෙන්න පටන් ගත්තා. එතකොට මිනිස්සු සංසන්දනය කරන්න පටන් ගත්තා ජනතා මිත්‍ර ඇමතිවරු මෙහෙමයි. අනිත් ඇමතිවරු මෙහෙමයි කියලා. එතකොට මේක ඇතුලේ ජනතා මිත්‍ර අවුරුදු 6ක් හිටියා නම් ඔවුන් දැක්ක යම් අනතුරක සේයාවක්. මොකද බිමේ ජනතාව අපිට ඡන්දෙ නොදීපු අයන් මේ වැඩවලට ආකර්ෂණය වුණා. මෙහෙම කරනවා රට හදන්න පුළුවන් නේ, ගොඩනගන්න පුළුවන් නේ. මේ මිනිස්සු වැඩ කරනවා නේ කියලා. ඉතින් ඒකත් හේතු වුණා. නමුත් ඉතින් අපි මෙහෙම සුබවාදී ආකල්පෙන් ඉන්නවා. සිදුවුණු දෙයට එහෙම සිදු වෙන්න අරින්න. අපි මේ රට ගොඩ නගනවා.